බොහෝ දෙමාපියෝ ගුරුවරු වැඩිහිටියෝ අහන ප්‍රශ්නයක් තමයි ළමයි දැන් ඇඩ්වාන්ස් එක කරනවා අඩුයි. ඇඩ්වාන්ස් එක කරන්න ඕනද කියලා. මොකද දෙමාපියොත් දරුවොත් හිතාන ඉන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හිතාන ඉන්නේ මේ ඇඩ්වාන්ස් වලට ගත කරන අවුරුදු 2 කට් කරලා ඒ වෙනුවට මොන හරි සර්ටිෆිකේට් කෝස් එකක් ඩිප්ලෝමා කෝස් එකක් කරලා ඩිග්‍රී එකක් කරගෙන අනාගත ගමන හදාගන්න එකේ පාත් එක හදාගන්න එක ලේසි කියලා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා අධ්‍යාපන ඇඩ්වාන්ස් ලෙවල් කියලා කියන්නේ ජීවිතේ ළමයිගේ පළවෙනි එක නෙවෙයිනේ. ළමයා බේබි ලෙවල් එකකින් පටන් ගත්තා. බේබි ලෙවල්, නර්සරි ලෙවල්, ප්‍රයිමරි ලෙවල්, ඕඩිනරි ලෙවල් එකකින් පස්සේ යන්න ඕනේ ඇඩ්වාන්ස් ලෙවල්. ඒක තමයි උසස් පෙළ. ජීවිතයේ අධ්‍යාපනයේ විධිමත් අධ්‍යාපනයේ පාසල් අධ්‍යාපනයේ ඉහළම මට්ටම මේක. ඒතකොට ඒ දරුවා ඇයි ඒකට යන්න ඕනේ? දෙමාපියෝ දන්නවා උසස් පෙළ කරපු දෙමාපියෝ දන්නවා උසස් පෙළෙන් තමයි ළමයෙකුට ජීවිතේ හම්බෙන්නේ. පාසල් ජීවිතේ හම්බෙන්නේ. පාසලේ නායකයෙක් වෙන්න, ශිෂ්‍ය නායකයෙක්ද, ප්‍රධාන ශිෂ්‍ය නායකයාද, ක්‍රීඩා නායකයාද, නිවාස නායකයාද, සමිති සංවිධාන වල නිරතලද, ඒ වගේම වාණිජ්‍ය දින, විද්‍යා දින, ත්‍යාග ප්‍රදානෝත්සව වෙන පාසලේ තියෙන බාහිර ක්‍රියාකාරකම් වලදී නායකත්වය අරන් ඒවට දායකත්වය ලබාගෙන තමන්ගේ තියෙන ස්කිල්ස් ටික හදාගන්න තියෙන හොඳම අවස්ථාව තමයි උසස් පෙළ. ඒකල ළමයි සොසයිටි එක හැදෙන්නේ. තමන් සමාජ ජීවිතයක් ගෙවනකොට අනාගතේ තමනුත් එක්ක ජීවත් වෙන්න පිරිසක් ගොඩ නැගින්නේ. ඇත්තටම ඒ ලෙවල් වල. ඕ ලෙවල් දක්වා ළමයි කරන්නේ අර යන්ත්‍රානුසාරයෙන් ඔය නිකන් විෂයන් ගණනාවක් කටපාඩම් කරමින් ඔය ඉගෙන ගන්නවා. ඒ ළමයින්ට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඇත්තටම දරුවන්ගේ ජීවිත වෙනස් කරන්නේ උසස් පෙළින් කියන එක මං සාක්ෂි සහිතව කියන්නේ. ගමේ ඉස්කෝලේ ඉගෙන ගත්ත මම නගරයට එන්නේ අවුරුදු 2යි ඇඩ්වාන්ස් කරන්න. මගේ මේ ජීවිතයේ සම්පූර්ණ වෙනසට පදනම උනේ උසස් පෙළ අවුරුදු 2. ඒ නිසා මම සියලු දෙමාපියන්ට දරුවන්ට ඉල්ලීමක් කරනවා ජීවිත කාලයෙන් අවුරුදු 2යි අපිට කැප කරන්න දෙන උසස් පෙළට ඒ අවුරුදු 2 කැප කළා තමන්ගේ සමාජ ජීවිතේ වගේ ලෞකික ජීවිතේ සියල්ල සාර්ථක කරගන්න. ජීවිතයෙන් වටින ජීවිතය කියා දෙන ව්‍යාපාර අධ්‍යයනය ආචාර්ය ආනන්ද ජයතිලක The First මහනුවර